Hi, welcome back to my YouTube channel. මේ තියෙන්නේ අපි අනුරාධපුරේ ගියා මායි හබිබෝයි දෙන්නම අනුරාධපුරේ ගිහිල්ලා අපිට ඕන වුණා වැව ගාව වෙනස්ම විදිහේ වැඩක් කරන්න. මොකද එහෙ නංගිලා මල්ලිලා අයියලා ඔක්කොම ඉන්න හින්දා එයාලත් එක්ක අපිට හිතුණා හවස වැව ගාවට ගිහිල්ලා මෙන්න මේ මාළු සොසේජස් චිකන් ඒවා ඔක්කොම බාබකියු දාලා කනවා කියලා. ඉතින් මේක ඇත්තම කිව්වොත් මගේ ආසාවක් නෙමේ, මගේ හබියාගේ ආසාවක් තමයි. එයා හරි කැමතියි කොහොමත් කට්ටියත් එක්ක ඉන්න. ඒකෙන් හින්දා ඉතින් එයා මේක එද්දිම ප්ලෑන් කරා. මේ මාළුවා පෑලියගොඩ මාකට් එකට ගිහිල්ලා ගත්තා. ඊට පස්සේ ඉතින් අපි දැන් මේකේ පේස්ට් එක හදන්න යන්නේ. මේ හැමදේම මගේ හබියාගේ වැඩ තමයි. එයා හොඳ චෙෆ් කෙනෙක්. ඉතින් මම ලකී ඇත්තම කිව්වොත්. අනුරාධපුරේ ඉතින් හිර වෙලා වගේ නැහැ, කොළඹ වගේ නැහැ. කොළඹ ඉතින් හිර වෙලා වගේනේ. අනුරාධපුරේ ගියාම අපි දෙන්න ඇත්තම කිව්වොත් උප්පරෙම නිදහසේ ඉන්නවා. අම්මගේ ගම ඉතින් අනුරාධපුරේ හින්දා අපි දෙන්න ඉතින් කොහොමත් ආසයි එහෙ ගිහිල්ලා එන්න. ඉතින් ආයි කොළඹ එකෙන් අපි අනිත් වැඩ කරන්නේ කොළඹනේ. දැන් මේ හබිය හදන්නේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. ඒකට මෙයා ඉතින් එක විකාර දාලා හැදුවා. ඇත්තම කිව්වොත් ඉතින් මම දන්නේ නැහැ මෙයාගේ රෙසිපීස් තමයි මේවා. මුලින්ම සුදු ලුණු තලා ගත්තා. සෝරි ඉඟුරු තලා ගත්තා මුලින්ම. ඊට පස්සේ සුදු ලුණු තලා ගත්තා. ඊට පස්සේ ඒකට මං හිතන්නේ මට මතක විදියට අවු මිරිසුත් දැම්මා. එළිය ලිප තමයි අපි පාවිච්චි කරේ. මොකද වෙනසකටත් එක්ක ඒක හොඳයිනේ. ගෑස් එකේ ඉතින් හැමදාම කරනවානේ. මල්ලි නංගි අයියයි තුන් දෙනා ඔය ලිප පත්තු කරන්න තමයි ඔට්ටු උනේ. ඔය ඉතින් අපේ අයියාගේ පොඩි විකාර වැඩක් තියෙනවා. යාට ඒක ලස්සන ෂොට් එකක් ගන්න ඕනේ කියලා. ඒක හරි ගියේ නෑ ඉතින්. අන්තිමට ඉතින් ගිනි කෝර නිකම්ම ගහලා ලිප පත්තු කරගත්තා. ලිප පත්තු කරගත්තේ ඩීසල් දාලා. මෙහෙ භූමි තෙල් තිබ්බෙත් නැහැ. පත්තු කරගන්න ඕනේ හින්දා ඉතින් ඩීසල් දැම්මා. අම්මෝ මේකේ පුදුම දුමක් එන්නේ ඩීසල් දාලා පත්තු කරාම. තාච්චියේ තිබ්බ ගමන් පුදුම දුමක් එන්නේ. මෙලෝඩියක් වීඩියෝ කරාට මං හිතන්නේ හරියට පේන්නේ නැහැ. මේ ඩීසල් දාපු හින්දා මාර දුමක් තිබ්බේ. අනුරාධපුරේ ගියාම ළමයි මට දෙන්නේ එකම දෙයයි. කොළඹින් සුදුවට ගිහිල්ලා අනුරාධපුරේ ගියාම මාව කට්ට කළු වෙනවානේ. මං ආසම නැත්තේ ඒකට තමයි. ඔන්න ඉතින් අපි තාච්චියත් ලිපේ තියාගෙන දැන් මේ රෙඩි වෙන්නේ බාබකියු පේස්ට් එක හදන්න. මුලින් මං හිතන්නේ කරපිංචයි රම්පේ දැම්මා. ඒව දාලා ඉතින් ඕක පොඩ්ඩක් තෙලට දාගත්තා. තෙලට දාලා ඒක හොඳට මික්ස් කරගත්තා. මික්ස් කරන එක හරියට පේන්නේ නැහැ. මොකද මේකේ එනට දුම් තියෙන හින්දා. මට මතකයි අපි චූටි කාලේ මේ අර ගිනි ගොඩ ගැහුවාම ගිනි ගොඩ නිවෙනකොට එනවනේ අර දුම් ගොඩාරිය. මං ඒකේ මැද්දට ගිහිල්ලා අර දුම් කාගෙන ගඳ දුම් කාගෙන මම දෙවියෙක් කියලා මම කියනවානේ. මට හොඳට මතකයි. සමහර වෙලාවට ආච්චිගෙන් ගුටි කාගෙන තමයි මම මේ ආයි ගේ ඇතුළට එනවා. ඔය ආච්චිට පස්සේ ඇඟ හොදවනවා මම. ඒකෙන් කියන්න බැරි වුණා. ඒකට ඊට පස්සේ සෝස් දාලා සෝයා සෝස් දාලා ඔන්න ඔහොම කරා. මේ තීනියේ වැවට යන පාර බලන්න මාරම ලස්සනයි. මම අනුරාධපුරේ ආසම දේ තමයි මේ පරිසරය. කට්ටිය ඉතින් බඩු ටිකක් අරගෙන ගියා අපේ පොට් එකට. පොට් එකට කියන්නේ අපි හිතාගෙන හිටිය ප්ලේස් එකක්. අපි නිතර මෙතනට යනවා. ගිය අවුරුද්දේ මම හිතන්නේ vlog එකෙත් ඇති. අවුරුදු vlog එකේ. ඉතින් අපි කට්ටියම ගියා එතනට. චුට්ටක් ඉතින් පයින් යන්න ඕනේ. ඒ වුණාට ෆුල් ජොලි කට්ටියත් එක්ක ඉද්දි. මං හෙන ආසයි මේ ග්‍රීන් වයිබ් එකට. ඒක මාර හිත මාර විදියට කාම් කරනවා අප්පා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. මං හරිම ආසයි මේ පරිසරයට. ඇත්තටම පින් කරලා මේ වගේ තැනකටත් එන්න ඇත්තම කිව්වා. මේ තියෙන්නේ අපේ පොට් එක. ඔය ප්ලේස් එකේ ගිය පාර මට මතකයි අපේ තාත්තර ගහ උඩට නැග්ගා. එතකොට ඉතින් වතුර තිබ්බේ නැහැ එතනට වෙනකම්ම. දැන් වතුර තියෙනවා. මේ තුන් දෙනා ගල් හොයන්න ගියා. හොයාගෙන ඉතින් ආවා. ඔය පල්ලෙහා මාමලගේ කුඹුරු 3 දෙනා නෙමෙයි 4 දෙනා. ඇත්තම
කතාව කිව්වොත් අපේ අයියට මාලිලා ටිකත් එක්ක සෙට් වුණාට පස්සේ රජ මගුල් තමයි. එයා ගමේ එන්නම කැමති යාළ කට්ටිය ඉන්න හින්දා එයා මාලිලාට වට ආදරෙයි. ඉතින් ඒකින්ද අපිත් පුළුවන් වෙලාවට එනවා. පදිංචි වෙන්න එහෙ කැමති නැති වුණාට ඇත්තට මං ගිහිල්ලා එන්න නම් මාරම කැමති. එහෙ කට්ටිය මාර හොඳයි. මම දන්න විදියට ගෑනු ළමයෙක්ට මැරි කරාට පස්සේ හොඳ ඒ කියන්නේ හස්බන්ඩ්ගේ පැත්තේ හොඳ නෑදෑ කට්ටියක් හම්බෙනවා කියන්නේ පට්ට විනක්. මං ඒ අතින් මාර පින් කරලා මට තියෙන එකම සතුට මට මගේ ගෙදර සහෝදරයෝ ටික වගේම මෙහෙත් සහෝදරයෝ ටිකක් හම්බෙච්ච එක. නැන්දලා මාමලා ආච්චිලා පට්ට ආදරේ අපිට. ඒ අතින් මං පට්ට ලකි. ඔය දැන් අපේ හබියාගේ සුදු අයියාගේ කතාව තමයි හුලං එන පැත්ත හොයනවා. මෙයාලා දැන් ඉතින් ලිප ඔක්කොම හැදුවා. ඇත්තටම සුදු අයියා අපු එකත් හොඳයි. නැත්තම් ඉතින් අපිට මේක ඉතින් කරගන්නත් අමාරුයි. එයා ඉතින් පොඩ්ඩක් මේ සම්බන්ධව හොඳට දන්නවනේ. බලන්නකෝ මේ අයියලා මාලිලා ටික කොච්චර සමගියෙන් වැඩ කරනවද කියලා. මේ බලන්නකෝ ඉර බැහැගෙන යද්දි මෙතන තියෙන මාරම ලස්සන ඉර බැහැගෙන යන එළිය වැටිලා අමුතුම වයිබ් එකක් ඒක. ඊට පස්සේ අපේ අයියට අර කලින් කරා වගේ එයාට ආයෙත් ෂොට් එක ගන්න ඕන වුණා. ඇත්තට මේක ගන්න බෑ. ඉතින් ගින්කෝර පත්තුන්නේ නෑ ඒ වගේ ෂොට් එකක් ගන්න. ඉතින් පුරුදු පරිදිම අර නිකම් ඉතින් ගිනිකෝර තියලා දර ටික උලවලා දැම්මා. කොයි එකටත් කියලා මල්ලි මේ ඩීසල් අරන් ආවා. ඊට පස්සේ ඉතින් ඒ ඩීසල් ටිකත් එක්ක චුට්ටක් ඉතින් දාලා ඉතින් මේක පත්තු කරා. මොකද මෙතන නිවුණා කලින් පත්තු කරපු එක. දැන් තියෙන්නේ මේක පත්තු කරලා ටික ටික අවුලව ගන්න. ඔය තියෙන රොඩු බොඩු සේරම දාගත්තා. අපි දැන් මෙන්න මේ මාළුවව කපාගෙන ආවනේ. සුද්ධ කරගෙන කපාගෙන ආපු මාළුවව මැරිනේට් කරගමු. මැරිනේට් කරගන්නේ අර හදන් ආපු පේස්ට් එක තියනවානේ. අන්නේ පේස්ට් එකකින් තමයි මෙන්න මේ මාළුව මැරිනේට් කරගන්නේ. අයියා තමයි යෝක කරන්නේ. මට නිකන් ඒක කරද්දි දැනුනේ මාළුවව නිකන් ස්පා එකකට දාලා වගේ කියලා. ඌට ඉතින් එහිට මෙහිට කරකව ක්‍රීම් ගානවා වගේ අර පේස්ට් එක සේරම ගෑවා ඉතින්. ඊට පස්සේ අපි මේ මැරිනේට් කරගත්තු මාළුවට දෙහි එහෙම ඇතුළට දාලා තමයි අපි මේක බේක් කරගන්න හදන්නේ. බේක් කරගන්න කියන්නේ ඉතින් පොච්චන ගන්න හදන්නේ. මේ වැඩේට කොච්චර ලෑස්ති වෙලාද ගියේ කිව්වොත් අපි ගෙදරින්ම මේ ෆොයිල් ඔක්කොමත් අරගෙනම තමයි ගියේ. එහෙ ගිහින් නැත්තම් හොය ඉන්න බැරි හින්දා. අපි දැන් මේ මාළුවව හොඳට රැප් කරගන්න තමයි තියෙන්නේ. චිකනු දියනාම අපි සොසේජ්ස් දියනවා. ඒ ටිකත් මේ පේස්ට් එකකින්ම මැරිනේට් වෙන්න දාන්නත් තියෙනවා. බලන් ඉන්නකෝ අපේ මේ වීඩියෝ එක කොහොම වෙයිද කියලා. මම නම් ජීවිතේ ගත කරපු ආසම දවසක් තමයි මේක. දැන් මේ අපි කරන්නේ චිකන් ටිකයි සොසේජස් ටිකයි මැරිනේට් වෙන්න දාන එක. නංගීමායි ඉරටුත් කපා ගත්තා. සොසේජස් වලට මේ ටික් කරන්න ඕනි හින්දා දැන් මේ ටික හොඳට මැරිනේට් වෙන්න දාලා ඒකත් අපි පුච්ච ගන්න ඕනේ. ඔය ඉන්නේ අපේ එහෙ මල්ලිලා දෙන්න. ඔය යන්නේ මලිත් මේ සාරංග. මලිත් මල්ලි කැමති නෑ වීඩියෝ කරනකොට. සාරංගට නම් ඕන එකක්. ඒකින්ද ඉතින් එයා නම් ඕන විදියකට එනවා. මලිත් කැමති නෑ වීඩියෝ කරනකොට. ඉතින් මගේ වැඩේම මලිත් බොරුවට වීඩියෝ වලට ගන්න එක ඉතින්. දැන් චිකන් ටිකයි සොසේජස් ටිකයි මැරිනේට් කරගෙන ඉවරයි. දැන් මේ මායි මල්ලි ලෑස්ති වෙන්නේ සොසේජස් ටික අර ඉරටු වල ටික් කරන්න. අරකම හිතන මාළුව අපි පිච්චෙන්න දැම්මද මන් දන්නේ මතකත් නැහැ. මේක ඉතින් මම කරපු වැඩේ ඉරටු වලට සොසේජස් ටික ටික් කරා. අපේ අයියාගේ වැඩේම මලිත් මල්ලිට වද දෙන එක. ඒ අතරමඟ මේ බලන්න දැන් ඊට බැහැගෙනනේ යන්නේ. ඒ ටික ලස්සනටම පේනවා. මම මේ වොයිස් කරද්දී ගණන් ගන්න එපා බල්ලෙක් බොරන සද්දයක් ඇහි. මෙහා පැත්තේ ගෙදර බව් චූටි බව් පැටියෙක් ඉන්නවා. එයාගේ වැඩේ ඉතින් කෑ ගහන එක තමයි.
දැන් නම් හොඳට මේක ඇවිලෙනවා. අපි පත්තු කරපු ලිප. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මාළුවව දාන්න. තාම මාළුවව දාලා නැහැ. මතකත් නැහැ මේක ගොඩ දවසකින්නේ වොයිස් කරන්න හම්බුන්නේ නැහැ. වැඩ වගේක් තිබ්බා. ඒ වගේම තව පොඩි පොඩි දේවල් ටිකක් තිබ්බා. ඒක හින්දා මට වොයිස් කරන්න හම්බුන්නේ නැහැ. මම මේක වොයිස් කරන්නේ අප්‍රේල් 11. බලන්නකෝ අපේ හබියගේ වෙනසක් තියනවද කියලා. එයා කොණ්ඩි කැපුවානේ අපරාදේ. ඒ වුණාට හැමදාම ඉතින් වවාගෙන ඉන්නත් බෑ කියලා කොණ්ඩේ ඉතින් එයා කැපුවා. මං එයාගේ කොණ්ඩේට මාර මාසයි ළමයි. හැමෝම අර මාලිංග වගේ කියලා රැවටුණත් එක්කනේ. ඒකින්ද කොහොමත් මාසයි. එයාගේ කොණ්ඩේ කපලා විතරක් නැවතුන්නේ නැහැ. මගේ කොණ්ඩේ මං අගිස්ස කපන්න කිව්වාම මගේ කොණ්ඩෙත් හොඳටම කොට කරා. මගේ රෝස්මරි ඔයිල් එක ගාලා ගොඩක් කොණ්ඩේ වැවිලා තිබ්බේ. දැන් ආයි මෙයා පිට මැද්දටම මගේ කොණ්ඩේ කැපුවානේ. මේක හොඳට පත්තු කරගන්න ඕනේ. නංගිත් ඉන්නවා එහා පැත්තේ. නංගිව හරියට වීඩියෝ වලත් නැහැ. බලමුකෝ අනිත් වීඩියෝ වල තියෙයිද කියලා. එයාත් ඉතින් ඔතනට වෙලා වාඩි වෙලා හිටියා. දැන් මට හොඳයි මේ අනුරාධපුරේ ගියාම නංගි ඉන්නවා. නැත්නම් ඉතින් වෙන්දට කෙල්ලෙක්ට හිටියේ මම විතරනේ. දැන් නංගිත් ඉන්නේ හින්දා ඉතින් මට හොඳයි. මේ පාර අපේ අනිත් නංගි සමෝෂියාවේ නෑ. එයාලා ඉතින් ස්කූල් වැඩත් එක්ක ඉතින් අපි දෙන්න විතරයි ගියේ හින්දා ඇත්තට මට එදා දවසේ සමෝෂිවයි මල්ලිවයි පුංචිවයි මතක් වුණා. මෙතන ඉතින් එයාලත් හිටියානම් අනිවාර්යෙන් එයාලත් මෙතනට එනවා හින්දා. හරි දැන් අපි ලෑස්ති වෙන්නේ අර මැරිනේට් කරගත්තු මාළුවව මේකේ තියලා දැලක් ගෙනාවා. ඒ දැල උඩ තියලා පුච්ච ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වීඩියෝ ෂොට් එකට මේ ගින්දර ටික ලස්සනට රෙකෝඩ් වෙලා මං හරිම ආසයි මේ වීඩියෝ ෂොට් එකට. මාරම ලස්සනයි. ඊළඟට අපි චිකන් ටිකත් එහෙමම දානවා කියලා හිතුවා. ඒ කියන්නේ චිකන් එකත් රැප් කරලා අතනට මේ ගින්දර වලට පිච්චෙන්න දානවා කියලා හිතුවා. ඊටු චිකන් ටික තියාගත්තා. පොල් කටු ඒව දාලා ඒ අඟුරුත් එක්ක පුච්චලා කන්න. සාරංග මල්ලි මේක එහා පැත්ත මෙහා පැත්ත දාලා හොඳට පිච්චුවා. මේ අයියලා ගියා පොල් කටු ඒව ඔක්කොම අරගෙන එන්න ඕනි හින්දා අපිට පොල් කටු ගේන්න අමතකුණා. සුදු අයියා තමයි අයිඩියා එක දුන්නේ. එහෙනම් පොල් කටු දාලා අනිත් එක පුච්චගමු කියලා. මේ තියෙන්නේ ඔක්කොම පුච්ච ගත්තට පස්සේ ඇත්තට මට වීඩියෝ කරගන්න පුළුවන් උනේ මෙයාලා ටිකක් කනකොට. ඉතින් මෙයාලා කට්ටියම කෑවා. මේ බලන්න දැන් හොඳටම කළුවර වෙලා ඔය වීඩියෝ එකට මේ ලයිට් එකට තමයි පේන්නේ. නැත්තම් හොඳටම කරුවලයි. නංගි වීඩියෝ එකේ හිටියේ නැතරන කන වීඩියෝ එකක් නම් තියෙනවා. මෙයාලා මම මාළු කන්න ආස නැහැ. ඒකින්ද ඉතින් මම චිකන් කෑවා. ඔය පේනවද අපේ නංගි වාඩි වෙලා කන විදිය. ඊට පස්සේ ඔන්න දැන් අපි අඟුරු පෙලා අර තියාගත්තු අනේ චිකන් ටිකයි සොසේජස් ටිකයි මේකට දාගත්තා. මේ ටික සුදු අය පිච්චෙන්න දානකොට අර පැත්තේ උඹලන්ට පේනවද? කට්ටිය මාළුවටයි චිකන් එකටයි වැඩේ දෙනවා. පේනවද අපේ හපිය බිම වාඩි වෙලා? මම මෙන්න මේ ෂොට් එකටත් ආසයි. ඒක මාර ෂෝක්කනේ. මං ආසයි වීඩියෝ කරන්න. මම තව ඉගෙන ගන්න තමයි හිතන් ඉන්නේ. හරියට ඉතින් කොලීඩි වලට අරන් දෙන්න පුළුවන්. මේ දැන් හොඳටම කළුවරයි මෙතන. මේක ඉතින් එහා පැත්ත මෙහා පැත්ත දාන්න ඕනේ. හබියා ඉතින් ওই වැඩ ටික කරනවා. මෙතනට මේ වෙලාවේ මාර විදියට හුලං එනවා. හරිම සනීපයි ළමයි. එතන ඇත්තටම නිදා ගන්න පුළුවන්. ඇත්තමයි කියන්නේ මාරම සනීපයි එතන. අපේ මාමත් ආවා කුඹුර වැඩ කරලා. එයාටත් අපි මාළු දුන්නා. අය මාළු එක නම් මාර රහයි කියලා. ඒක නම් ඉල්ලගෙනම කෑවා. ඊට පස්සේ අපි කෙහෙල් කොළවල ඔතලා ඉතුරු ටික තිබ්බා. එතකොට ඒවත් හොඳට රත් වෙන හින්දා ඇත්තටම මාමලා එහෙම අපිට එන සපෝට් අප්පා මේ
මේ වැඩවලට. එහෙම මාර ෂෝක් අර වැඩි හිටියොත් අතින් ළමයිගේ දේවල් වලට සපෝට් කරනවා කියන්නේ මරුනේ. දැන් මේ අර අලුතින් පුච්චපු ඒවල රස බලන වෙලාව සුදු අයියා ඉතින් ඒවා හෙට මෙහෙට දාලා පුච්චනවා. පුච්චලා මෙන්න මේ අපේ අයියට තමයි රහ බලන්න දුන්නේ. ඇත්තම කතාව කිව්වොත් එදා දවසේ අපේ කටවල් රිදෙනවා අපි ඒ තරම්ම එක එක ටෝම්පාච එක එක බයිලා ඔවා හොඳට කියව තමයි හිටියේ. දැන් ඉතින් මේ යන්නේ අන්තිම චුට්ට අපි හිතුවා මේක ගෙදර අරන් ගිහින් කනවා කියලා. මොකද මෙතන ගොඩක් වෙලා තව ඉන්න බෑ. ඒ තරම්ම කලවර වැටිලා. ආච්චිත් අපි හොයන හින්දා අපි ඉතින් යන්න ලෑස්තිලා ආච්චි අපිට බාල්දියක් දුන්නා. නංගි දැන් ඔය ඕක එතන අපි පත්තු කරපු ලිප නිවලා ආවේ. මොකද කොහේ හරි ඇවිල්ලා ගියොත් එහෙම අපේ බාබකියු පාටි එක මෙතනින් ඉවරයි. හොඳම දේ කියන්නේ හබියගේ ආසාවත් ඉෂ්ට වුණා. මම කොහොම හරි වීඩියෝ එකකුත් කරගත්තා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න හිරණ යනත්‍රා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.